කාන්තා දිනය කියලා දිනයක් වෙන් කරන්නට හේතුව අපි දන්නවා අපි ජීවත් වෙන සමාජයේ විවිධ ස්තරවල විවිධ පුද්ගලයන් වාසය කරනවා. විවිධාකාරයෙන් දිනයන් වෙන් කරනවා. ඒ සමාජ කොට්ටාසයන්ට අනිත් අවුරුද්දේ 365 දිනයන්ගෙන් එක දිනයක්වත් ඔවුන් විශේෂ කරලා ඔවුන්ව ඉස්මතු කරලා සියලු දෙනාගේ අවධානය ඔවුන් කෙරෙහි යොමු කිරීම පිණිස. නැත්නම් පොදුවේ අපි මේ සමාජය දිහා, ලෝකය දිහා, මිනිස්යන් දිහා දකිනකොට අපිට පොදුවේ තමයි මේ මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතය ගැන, ඔවුන්ගේ තිබෙන දුර්වලකම් වෙන්න පුළුවන්, ඔවුන්ගේ තිබෙන යහපත් දේවල් ජයග්‍රහණ වෙන්න පුළුවන්. මේ හැමදේම පොදු මාතෘකාවක් හැටියට අපි කතා කරනකොට ඒ විදිහට පුද්ගලයන් වෙනුවෙන්, කොට්ටාශයක් වෙනුවෙන් දිනයක් වෙන් කරන්නේ අර පිරිස අතරින් එක දිනයක්වත් ඔවුන් වෙනුවෙන්ම වෙන් කරලා ඔවුන්ගේ තිබෙන්නා වූ සමාජයට ලැබෙන යහපත සහ ඒ වගේම ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු නොවුණු ඇතැම් පැතිකඩයන් කතාබස් කිරීම සඳහා වෙන්වුණු දිනයක් තමයි. ඉතින් කාන්තාවන් වෙනුවෙන් වෙන්වුණු දිනයක් හැටියට කාන්තා දිනය නිමිති කරගෙන මමත් කාන්තාවක් හැටියට, මමත් මෙහෙණින් වහන්සේ නමක් හැටියට මට මේ ශ්‍රවණය කරන නරඹන අපේ විශේෂයෙන්ම කාන්තා ප්‍රේක්ෂිකාවන්ට මට කියන්න තියෙන දේ තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕනි කාන්තාවක් කියලා කියන්නේ කොයිතරම් උත්තරීතර තත්වයක සිටින කෙනෙක්ද කියන එක. මේ තුන් ලෝකයේම උත්තරීතරම පුද්ගලයා හැටියට, මම කියන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් නොවේ, සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ උතුම්ම කෙනා හැටියට හඳුන්වන්නේ අම්මා. එතකොට අම්මා තමයි කටවචනෙටත් කියනවානේ ගෙදර බුදුන් අම්මා කියලානේ. එතකොට අපිට බුදු කෙනෙකුට සමාන කරන්න බෑ සමන්ති අම්මව. හැබැයි ඒ සමාන කිරීමකටම මිනිස්සු කාන්තාව මාතෘත්වය කියන එක ඉස්මතු කරලා පෙන්වා දෙන්නේ. ඒ කාන්තාව කියන ඒ උත්තරීතර මනුෂ්‍ය රත්නයට පුළුවන් මේ ලෝකේ යම් තාක් දුක් තියෙනවා. ඒ දුක් දරා ගන්න පුළුවන් කෙනා, පොළොව වගේ ඕනෑම බරක් උහුල ගන්න පුළුවන් කෙනා අම්මා. එතකොට ඒ අම්මා විතරක් නෙමෙයි, පුංචි කාලේ ඉඳන් කාන්තාව කියලා කියන්නේ විශාල වගකීම් සමුදායක්. ලොකු බරක්. පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, Taman ජීවත් වෙන පරිසරය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට, පිරිමියෙකුට උසුලන්නට බැරි වගකීම් සමුදායක් උසුලාගෙන එන ගැහැට, දුක් වේදනා, නිന്ദා, අපහාස, ගැරහුම් මේ සියල්ලම විඳ දරාගෙන මේ ජීවිත සටනේ ඉදිරියට යන්න පුළුවන් ශක්තියක්, බලයක් තියෙන කෙනා තමයි කාන්තාව කියලා කියන්නේ.